ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදේශගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාර්තු මාසයේදී වාර්තා වී තිබෙනවා. Transfast මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 693.3ක්. මේ අනුව 2025 පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදේශගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 1814.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ. මේ 2024 පළමු මාස තුනෙහි ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1536.1ක ප්‍රේෂණයේ වටිනාකම හා සැසඳීමේදී 18.1ක වර්ධනයක්. 2020 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ලද ඩොලර් මිලියන 812.7ක ප්‍රේෂණ ප්‍රමාණය හැරුණු විට මේ මෙතෙක් ඉතිහාසයේ විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවා ඇති වැඩිම වටිනාකමකින් යුතු ප්‍රේෂණ ප්‍රමාණය වනවා. COVID-19 වසංගත තත්ත්වය දරුණු ලෙස පැවති 2020 වසරේ දෙසැම්බර් වකවානුව තුළදී ඉතාලිය, කොරියාව ඇතුළු රටවල සිට බොහෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිය රැකියාවලින් ඉවත්ව මෙරටට පැමිණීමට කටයුතු කර තිබුණු නිසා ඔවුන් එකවර මුදල් විශාල ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කිරීම හේතුවෙන් එම මාසයේදී ශ්‍රී ලංකාව ලද ප්‍රේෂණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණා. ඉන්පසු මාසයේ එනම් 2021 වර්ෂයේ ජනවාරි මාසයේදී වාර්තා වී තිබුණු විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 675.3ක්. 2024 සමස්ත වර්ෂය තුළදී ඩොලර් මිලියන 6575.4ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවා තිබුණා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තා ඇසුරින් මෙම දත්ත වාර්තා ඔබ වෙත සටහන් කරනු ඇති. යුරෝපයේ ඉඳලා ලංකාවට මොහොතින් සල්ලි යවන්න තියෙන ආරක්ෂිතම සහ පහසුම ක්‍රමය ගැන ඔබ දන්නවද? ඒ තමයි Transfast මෙහෙන් දැම්මා එහෙන් ගත්තා.